කෝච්චිය ඇවිල්ලා නවත්තනකොට ස්ටේෂන් එකේ තියෙනවා ස්පීකර් එකක්. මේ ස්පීකර් එකෙන් පින්වතුනි කෑ ගගහ කියනවා උඹලා ආවේ මේ තරම් දුකක් විඳගෙන ඔය දොර ඇරපල්ලා. ඔය උඩ තියෙන ඒවට අහු වෙන්න එපා. ඔය උඩ තියෙන ඒවට අහු වෙන්නේ නැතුව, ඔය ෆිල්ම් එකට අහු වෙන්නේ නැතුව, ඔය සින්දු වලට අහු වෙන්නේ නැතුව මෙන්න මේ කියන විදිහට දොර ඇරපල්ලා. පින්වතුනි දොර අරින විදිහ කියනවා. මේ දොර අරින විදිහ කියන්නේ පින්වතුනි මේට කාලයකට කලින් මේ කෝච්චියේ දොර තමන්ගෙම ඥාණයෙන් අරගත්ත කෙනෙක් ඉන්නවා. ආන්නේ කෙනා හෝ ඒ කෙනාගෙන් ඒ ක්‍රමේ අහගෙන කෝච්චියෙන් එළියට පැනගත් අය තමයි අර ස්පීකර් එකෙන් කතා කර කර කියන්නේ දොර අරින විදිහ. හැබැයි මේ කෝච්චිය ඇතුලේ තියෙනවා මුලින්ම මේ කෝච්චියේ දොර අරගෙන එළියට බහපු කෙනාගේ පිළිමෙකුත්. කට්ටියක් මොකද කරන්නේ පින්වතුනි අර සද්දේ ඇහෙද්දි මේ දොර ඇරපල්ලා ඕවට අහු වෙන්න එපා මේ දොර ඇරපල්ලා එළියට බහපල්ලා කියද්දිත් ෆිල්ම් එක පොඩ්ඩක් බලලා හවසට ගිහිල්ලා අර කෝච්චිය මුලින්ම අරපු එක්කෙනාගේ පිළිමේ තියෙනවනේ ඒ පිළිමෙට මල් ටිකක් තියලා වඳිනවා. ඒ වැඳලා අර කෝච්චිය අරින විදිහ කියපු ටික උන් අර ඒ කියන පිළිමේ ඉස්සරහට වෙලා කියනවා. පෙට්ටිය අරින විදිහ, දොරවල් ටික අරින විදිහ අර පිළිමේ ඉස්සරහට වෙලා කියනවා. එයාවිල්ලා ආයිත් අර සින්දු ටික අහගෙන ඉන්නවා. ආයි පහුවදාටත් උදේටත් ගිහිල්ලා ආයිත් වඳිනවා. වැඳලා අර දොර අරින විදිහ කියනවා. හැබැයි අර දොර අරින විදිහ අහගෙන ඒක අරින්නේ නැහැ. අවුරුදු 59ක් වුණා. එන්ජින් එක ස්ටාර්ට් කරනවා. එන්ජින් එක ස්ටාර්ට් කරනකොට දෙලෝ රත් වුණා. ගිහිල්ලා දොර ගාවට ගිහිල්ලා දොර අදිනවා ඇරියන් කිය. දොර අරින්න බෑ. ඇයි අරින විදිය දැනගෙන ඇරියේ නෑ. අනේ පිංගුතුනි ආයි මේ සත්‍යයා අන්ඩර්ග්‍රවුන්ඩ් එක ඇතුලේ පොළොව යට කොච්චර කාලයක් ආයේ අවුරුදු කෝටි ගානකට පස්සේ මහා දුකක් විඳගෙන මේ කෝච්චිය ආයි උඩට එනකොට අර ස්පීකර් එක නැහැ. දැන් තියෙන්නේ කොහොමද? අර ෆිල්ම් එක බල ඉන්න විතරයි. ආයි ඔහොම ඉඳලා ආයි ඕක යනවා පිංගුතුනි ආයි ඒ අවස්ථාව එන්නේ. ආයි ලක්ෂ වතාවක් විතර ඔය කෝච්චිය ආවට පස්සේ පිරිසක් ඉන්නවා බුද්ධිමත් ප්‍රඥාවන්ත. අර